මේ වීඩියෝ එක මම කියලා දෙන්න හදන්නේ කොහොමද CapCut එකේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්නේ, ප්‍රොජෙක්ට් එකේ නේම් එක වෙනස් කරගන්නේ, ප්‍රොජෙක්ට් එක ඩුප්ලිකේට් කරගන්නේ කොහොමද, ඒ වගේම ඩිලීට් කරගන්නේ කොහොමද, ඩිලීට් කරපු ප්‍රොජෙක්ට් එකක් ට්‍රෑෂ් බින් එකෙන් ආපහු රීස්ටෝර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයා ඉස්සෙල්ලාම අලුත්ම ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්නවා නම් ඔයා මෙතන ක්‍රියේට් ප්‍රොජෙක්ට් කියලා එකක් තියෙනවා. CapCut එක ඕපන් කරපු ගමන් ඒක උඩ ක්ලික් කරලා ක්‍රියේට් ප්‍රොජෙක්ට් දෙන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රොජෙක්ට් එකේ වැඩක් කරගෙන යනවා කියමුකෝ. වැඩක් කරගෙන යන ගමන් ඉද්දි ඔයාට අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්න ඕන නම් ඔයා යන්න මෙතන උඩ කෙළවරට වම් පැත්තේ කෙළවරට එතන ෆයිල්ස් යටතේ ඔයාට තියෙනවා new project කියලා. ඒක ඊට පස්සේ create a new project කියලා එනවා. ඔයා ඒක උඩ ඕකේ දුන්නාම අලුත් ප්‍රොජෙක්ට් එකක් ඔයාට ක්‍රියේට් වෙනවා. අන්න ඒ විදිහට තමයි ඔයාට ප්‍රොජෙක්ට් ක්‍රියේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාට දැන් ක්‍රියේට් කරපු ප්‍රොජෙක්ට් ටික බලා ගන්න ඕන නම් මෙතනින් ඔයා CapCut එක කට් කරන්න එකපාරක්. ඊට පස්සේ ඔයාට පේනවා පළවෙනි ඉන්ටර්ෆේස් එකේ ඔයාට මේ ප්‍රොජෙක්ට්ස් යටතේ ඔයාට තියෙනවා ඔයාගේ ප්‍රොජෙක්ට්ස් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට මොකක් හරි හේතුවක් නිසා ඔයා ක්‍රියේට් කරගත්ත ප්‍රොජෙක්ට් එකේ නේම් එක වෙනස් කරගන්න ඕන නම් ඔයා යන්න මේ පළවෙනි ඉන්ටර්ෆේස් එකේ පේනවා ප්‍රොජෙක්ට්ස් කියලා ටැබ් එකක්. ඒ ප්‍රොජෙක්ට්ස් යටතේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක බලා ගන්න පුළුවන්. ඒ ප්‍රොජෙක්ට් එකේ දකුණු පැත්තේ යට කෙළවරට ගියාම ඔයාට සාමාන්‍යයෙන් තිත්තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තිත්තුනට එකපාරක් ක්ලික් කරන්න. මෙතන තිත්තුනක් නැති වුණාට ඔයා දකුණු පැත්තේ යට කෙළවරට ගිහිල්ලා ඒක උඩ ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ ටැබ් එකක් pop up වෙනවා. එතනින් ඔයාට තියෙනවා මෙතන rename කියලා. ඒක උඩ ක්ලික් කරලා ඔයාට පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එක rename කරගන්න. මම මෙතන rename කරනවා SMG කියලා ප්‍රොජෙක්ට් එක. ඒ වගේම තව දෙයක් එතනින් කරගන්න පුළුවන්. ඔයාට පේනවා මෙතන තිත්තුනට එකපාරක් ක්ලික් කරලා ඔයාට පුළුවන් මේක ඩුප්ලිකේට් කරගන්නත්. මෙතන ඩුප්ලිකේට් කියන එක උඩ ක්ලික් කරමු. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එක මේ විදිහට ඩුප්ලිකේට් කරගන්න. මේ ප්‍රොජෙක්ට් එකේ තිබ්බ එකම මේ විදිහටම මේ ප්‍රොජෙක්ට් එකෙත් වෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ කරන වෙනස්කම් මේකට බලපාන්නේ නැහැ. ඊට පස්සේ කරන වෙනස්කම් මේකට බලපාන්නේ නැහැ. අපි බලමු අපෝ ඒ තිත්තුනට ක්ලික් කරලා මෙතනින් මෙහෙම අපිට පුළුවන් මේක ඩිලීට් කරගන්නත්. මෙතන ඩිලීට් කියන එකට ක්ලික් කරලා අපිට පුළුවන් මේක ඩිලීට් කරගන්න. අපිට මේ ඩිලීට් කරගන්න ප්‍රොජෙක්ට් එක 30 days දවස් 30ක් ඇතුළත ට්‍රෑෂ් එකෙන් අහපව ගන්න පුළුවන්. මේක ඩිලීට් කරාම යන්නේ ට්‍රෑෂ් වලට. අපි මේක ඩිලීට් කරලා බලමු. මෙන්න මෙහෙම අපි දැන් අපේ ප්‍රොජෙක්ට් එක ඩිලීට් කරා. ඔයාලට මෙතන පේනවා ඇති දකුණු පැත්තේ කෙළවරේ ට්‍රෑෂ් කියලා එකක් තියෙනවා. ට්‍රෑෂ් කියන එකට ක්ලික් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඩිලීට් කරපු ප්‍රොජෙක්ට් එක මෙන්න මේ විදිහට ට්‍රෑෂ් එකට මූව් වෙලා තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරලා අපි මෙතන මේ ඔයාලට තියෙනවා රීස්ටෝර් කියලා එකක්. අන්නේ ක්ලික් කරන්න එකක්. අන්න ඒක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් අහපව් ඒක රීස්ටෝර් කරගන්න. අපි මේ ටැබ් එක ක්ලෝස් කරලා දාමු. ඔයාලට පේනවා අපේ වීඩියෝ එක අහපව් රීස්ටෝර් වෙලා තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් බේසිකලි ඔයාලට කියලා දුන්නේ කොහොමද ඔයා CapCut එකේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඒ වගේම මම මේකෙන් කියලා දුන්නා ඔයා කොහොමද ක්‍රියේට් කරගත්ත ප්‍රොජෙක්ට් එකේ නේම් එක චේන්ජ් කරගන්නේ කියලා. ඒ වගේම ප්‍රොජෙක්ට් එකක් ඩුප්ලිකේට් කරන්නේ, ප්‍රොජෙක්ට් එකක් ඩිලීට් කරන්නේ, ඩිලීට් කරපු ප්‍රොජෙක්ට් එකක් ට්‍රෑෂ් බින් එකෙන් රීස්ටෝර් කරන්න කියලා. මම මේ YouTube channel එකෙන් දිගටම මේ වගේ ටියුටෝරියල්ස් ගේන බලාපොරොත්තු වෙනවා. CapCut ටියුටෝරියල් එකක් දිගටම එයි. A to Z ඔක්කොම කියලා දෙනවා. මේ පළවෙනි වීඩියෝ එක වෙයි CapCut ටියුටෝරියල් එකේ. ඒ වගේම තව ටියුටෝරියල්ස් වගේ මම කරගෙන යනවා. අමතක කරන්න එපා subscribe කරන්න මගේ YouTube channel එකට. මේ SMG Tech Labs